හයි සලන් කවිෂා ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් එක්ස්ටෙන්ෂන් දැනුම ඔයාලගේ වැඩි කරන මම අද තවත් ස්ටෙප් එකක් ඔයාලට කියලා දෙන්න ආවා. ඇත්තටම අපි අද කතා කරන්න යන්නේ ක්ලිප් ඔන් එක්ස්ටෙන්ෂන් ගැන. ලෝකේ ගොඩක්ම සාර්ථක සහ බහුලව යූස් කරන අවස්ථානුකූලව ඒ කියන්නේ අපිට එක එක ෆැෂන් කරන්න පුළුවන් ගොඩක්ම සාර්ථක ක්‍රමයක් තමයි ක්ලිප් ඔන් එක්ස්ටෙන්ෂන්. ඉතින් විනාඩි ගාණක් එහෙම නැත්නම් තප්පර ගාණක් ඇතුළත වුණත් අපිට මේ ක්ලිප් ඔන් එක්ස්ටෙන්ෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු අපේ යුවතියට අද ක්ලිප් ඔන් එක දැම්මම කොහොම වෙනසක් දෙන්නේ කියලා. අපි ඒ වෙනස දැකලාම කතා කරමු කොච්චර සාර්ථකද කියලා. ඇත්තටම කිව්වොත් අපේ මේ යුවතියට තියෙන නැචරල් ස්ට්‍රේට් හෙයා එකක්. ඉතින් අපි බලන්නේ එයාට කැමති. එයා අපෙන් ඉල්ලුවා නැචරල් බ්‍රවුන් කලර් එකක්. ඉතින් ඒ කලර් එක දාලා 100% මිනිස් කොණ්ඩයක් නිසා අපිට ඕන කලර් එකක් දාන්න පුළුවන්. සහ බ්ලීච් කරන්න කලර් කරන්න ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් මේ ඇත්තටම හිස් මුදුනේ වොලියුම් එක අඩුයි. එහෙම නැත්නම් එයාට ලෙන්ත් එක ටිකක් වැඩි කරලා ඕනි. එහෙම නැත්නම් එයාට වොලියුම් එක වැඩි කරලා ඕනි. ඉතින් අපි බලමු තප්පර ගානක් ඇතුළත කොහොමද දාන්නේ කියලා. ඉතින් මේ වගේ ක්ලිප්ස් වලින් තමයි රඳවන්න තියෙන්නේ මේ ක්ලිප් ඔන් එක. එහෙම රැඳෙව්වා කියලා වාට අපහසුතාවයක් වෙන්නේ නැහැ. මොකද මේකට කෙමිකල් එකක් ග්ලූ එකක් මුකුත් හෙයා එකට වැටෙන්නේ නැති නිසා කිසිම අතුරු ආබාධයක් නැහැ. ඒ වගේම තමන්ට ඕනි වෙලාවට දාන්න, ඕන නැති වෙලාවට රිමූව් කරන්න සහ ලයිෆ් ටයිම් පාවිච්චි කරන්න පුළුවන් ගොඩක්ම සාර්ථක ක්‍රමයක් තමයි මේ ක්ලිප් ඔන් එක්ස්ටෙන්ෂන් කියලා කියන්නේ. අපි දැන් දාලා බලමු කොහොමද පෙනුම කියලා. මෙන්න මෙහෙ වගේ අපේ ක්ලයන්ට්ගේ ear to ear part එකෙන් එහෙම නැත්නම් අපිට බෙදා ගන්න පුළුවන් හයි පොනිටේල් එකක් දානවා නම් වෙනම සිස්ටම් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට අපේ ear to ear part එකෙන් මෙහෙම බෙදාගෙන තප්පර ගානක් ඇතුළත මේ ක්ලිපින් එක දාන්න පුළුවන්. ඇත්තටම රිදෙන්නේ නැහැ, තමුන්ට දැනීමක් නැහැ. මේක ඇත්තට තනියම දාගන්න පුළුවන්. ගොඩාක්ම ලේසි. මේ වගේ දාගන්න තියෙන්නේ. දැන් ගොඩක් දෙනාගේ මතයක් තියෙනවා මේ ක්ලිප් ඔන් එකට හොඳට වොලියුම් එක දාන්න බෑ කියලා. ඉතින් ඔයාලටම තේරෙයි මේක දැම්මට පස්සේ කොච්චර ලස්සන වොලියුම් එකක් දාලා මේ ක්ලිපින් එක නිම කරවලා තියෙනවද කියලා. ඒක නමුත් අපේ හෙයා එක බලන්න ඕනි. බලලා තමයි ඒකත් තීරණය කරන්න ඕනි. මේ වගේ ලස්සන වොලියුම් එකක් බලන්න ඔයාලටම පේනවා. තප්පර ගානක් ඇතුළත මේක දැම්ම. දැන් මේ අපේ යුවතියගේ මෙන්න මෙහෙන් කොණ්ඩේ අඩු වගේ තිබුණා. කියන්නේ වොලියුම් එක අඩුයි. දැන් ඇත්තටම හොඳටම වොලියුම් එක වැටිලා අපි චුට්ටක් නැගිටලා පෙන්නමු. මෙන්න මේ වගේ ගොඩාක් ලස්සන වොලියුම් එකක් ඔයාලට තේරෙනවා. ඉතින් ගොඩක් දෙනා කියනවා මේ ක්ලිප් ඔන් එක දැම්මම හෙයා ස්ටයිල් එක දාන්න බැරිද කියලා. ඇත්තටම දාන්න පුළුවන්. අපිට ඕනම හෙයා ස්ටයිල් එකක් දාන්න පුළුවන්. දානකොට හෙයා ස්ටයිලිස්ට් දක්ෂ වෙන්න ඕනි. ඉතින් ඒක හරියට දාගන්න ගොතන්න පුළුවන්. අපේ ලස්සන යුවතියන් කැමති කොණ්ඩ ගොතන්න. කොණ්ඩේ ගොතන්න අපි මම චුට්ටක් පෙන්නන්නම් කොහොමද කොණ්ඩ ගෙතුවට පස්සේ කොච්චර ලස්සන වොලියුම් එකක් වැටිලාද කියලා. ගොතන්න පුළුවන්, බඳින්න පුළුවන්, පොනිටේල් දාන්න පුළුවන්, හෙයා ස්ටයිල් දාන්න පුළුවන්. ඒ වගේම මේ ක්ලිප් ඔන් එකට කලර් කරන්න පුළුවන්, බ්ලීච් කරන්න පුළුවන්. අපිට අවස්ථානුකූලව ටොන් එකෙන් අල්ල ගන්න පුළුවන්. හෙයා ටොන් එකෙන් අල්ලලා ඉවර වෙලා අපිට ඕනම ස්ටයිල් එකක් කරගන්න පුළුවන්. බලන්න කොච්චර ලස්සන වොලියුම් එකක්ද, කොච්චර ලස්සන ලෙන්ත් එකක්ද. ක්ලිපින් එක දාලා ඉවරුණාට පස්සේ අපිට පීරන්න උනත් පුළුවන්. පීරලා තමුන්ට ඕනම ස්ටයිල් එකක් කරගන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්නම් උස්සලත් ක්ලිපින් එකක් දාලා කියලා. යුවතියගේ පේන්නේ නැහැ මේ කොහෙන්වත් ක්ලිපින් එකක් දාලා කියලා පේන්නේ නැහැ. ඊට මේ පැත්තෙන් බැලුවත් පේන්නේ නැහැ ක්ලිපින් එකක් දාලා කියලා. මේ පැත්තෙන් බැලුවත් පේන්නේ නැහැ කොහොමත් ක්ලිපින් එකක් ඇඳලා ඉන්නවා කියලා පේන්නේ. අනිත් එක ගොඩාක්ම වැදගත් වෙන්නේ තමුන්ගේ හෙයා ටෙක්ස්චර් එකට ගැලපෙන විදිහට මේ ක්ලිපින් එක නිම කරව ගන්න ඕනේ. ඉතින් අපි මේ ක්ලිප් ඔන් එක්ස්ටෙන්ෂන් ගැන කතා කරනකොට ඉතින් ගොඩක් යුවතියන් කියනවා ඇත්තටම අපේ මගේ කොණ්ඩේ ගොඩක්ම කර්ලි, මගේ කොණ්ඩේට ගැලපෙන ක්ලිප් ඔන් එකක් නිම කරව ගන්න බැරිද කියලා. මේ මගේ අතේ තියෙන්නේ ඩීප් කර්ලි කියන ටෙක්ස්චර් එකෙන් කලර් කරලා හදාගත්තු කර්ල් එක්ස්ටෙන්ෂන් එකක්. කර්ල් ක්ලිපින් එක්ස්ටෙන්ෂන් එකක්. ඒ වගේම ඔයාලා දන්නවා හියුමන් හෙයා කියලා කියන්නේ 100% මිනිස් කොණ්ඩයක්. නමුත් මේකට ආදේශකයක් නෙවෙයි. ඇත්තටම හියුමන් හෙයා කිව්වම මිනිස් කොණ්ඩයක් වෙන්නම ඕනි. ඉතින් ඒකට එක එක ආදේශක එහෙම නැත්නම් කම්පැනිස් වල නිම කරන හෙයාස් සහ සින්තටික් මික්සින් නෙවෙයි 100%ක්ම මිනිස් කොණ්ඩෙන් කපාගත්තු හෙයාස් වලින් විතරමයි අපේ ආයතනයේ මගින් ඔයාලට ක්ලිපින් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ ටෙක්ස්චර් එකට ගැලපෙන විදිහට දැන් මට තියෙන එක හෙයා එකක්, මේ අපේ යුවතියට තියෙන වෙන හෙයා එකක්, ඔයාලට තියෙන වෙන හෙයා ටෙක්ස්චර් එකක් වෙන්න පුළුවන්. මේ ඕනම හෙයා ටෙක්ස්චර් එකකින් මේ ක්ලිපින් එකක් දවස් 3ක් ඇතුළත නිම කරව ගන්න පුළුවන්. ඇත්තට පීරන්න පුළුවන්, බඳින්න පුළුවන්, ගොතන්න පුළුවන්, පොනිටේල් දාන්න පුළුවන්, හෙයා ස්ටයිල් දාන්න පුළුවන් සහ වසර ගණනාවක්ම
පාවිච්චි කරලා ඔයාගේම hair එක වගේ තියාගන්න පුළුවන්. මුකුත් hair එකට වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ හොඳ shampoo එකක්, හොඳ conditioner එකක් දාලා හොඳට කොණ්ඩි comb කරන්න ඕනි. අතට comb කරන්න නැතුව ඉන්න ඕනි නැහැ. comb කරන්න හොදන්න පුළුවන්, කිසි දෙයකට බය වෙන්න එපා. මොකද synthetic නෙමෙයි නිසා. ඒ වගේම වසර ගණනාවක් අපිට කියන්නේ සමහරක් වෙලාවට හරියට පාවිච්චි කරොත් ජීවිත කාලෙම උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අවශ්‍ය වෙන්නේ කාලයක් යනකොට මෙතන ක්ලිප් එකක් රඳවලා තියෙනවා. ඒ ක්ලිප් එක නැවත රීප්ලෙක්ස් කරලා පොඩි රිපෙයාර් එකක් කරගත්තට ප්‍රශ්නයක් නෑ. ඒ අරින්න මුකුත් වෙන්නේ නැහැ. ඉතින් මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් සැලොන් කවිෂා එක්ස්ටෙන්ෂන් ආයතනයට කතා කරන්න. හොට්ලයින් හරහා සම්බන්ධ වෙන මොනවා හරි ප්‍රශ්න ගැටලු මේ hair එකක් කියන්නේ මොකක්ද? 100% human hairද? එහෙම නැත්නම් synthetic mixing එකක්ද? අපි ඔයාලව නිතරම දැනුවත් කරනවා. සැලොන් කවිෂා එක්ස්ටෙන්ෂන් ආයතනයෙන් ලබා ගන්න පුළුවන් 100% මිනිස් කොණ්ඩෙන් නිපදවපු human hair එකක් විතරයි. ඉතින් තව මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කතා කරන්න. හැමෝටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. Salon Kavisha, 20 years of unique experience.